සියලු දෙනාටම ආයිබෝවන්. මම හිතන්නේ අද සොඳුරු දවසක්. කතා කරන්නට බොහෝ දේ තිබුණත් ගීතය ගැන කතා කළ යුතු නිසා ගීතය ගැන ටිකක් අපි කතා කරමු. මම හිතන්නේ මගේ ඇස් වලට කඳුලක් ආවා. මම හිතන්නේ හැමදාම පාසල් වල කතා කරනවා අම්මා ගැන. හැමදාම ළමයි අඬවනවා. දැන් අදත් ළමයි 2000 3000ක් අඬවලා ආවේ දේශන දෙකක් කරලා. ඇඬුවේ නෑ මම. හැබැයි මේ ගීතේට මම දැන් ඇඬුවන්නේ. මහා රුසියානු සාහිත්‍ය අපට කියලා දෙනවා එක දෙයක්. මේ ලෝකයේ නිර්මාණය වෙන්නේ අම්මගේ කිරි වලින් හිරුගේ රශ්මිය. තව දෙයක් කියලා දෙනවා. ඒ තමයි මේ ලෝකේ මූණට මූණ බලාන කිරි දෙන්න පුළුවන් එකම සත්වයා ලෝකෙම ඉන්න මේ මිනිස්යාගේ පිරිමි සතාගේ ගැහණු සතාට. ඒ කියන්නේ අම්මට. එන කාටවත් බෑ. මම මේ වගේ ඉස්කෝලේ දේශනයකට සහභාගී වෙන්න තියෙන මුල්ම අවස්ථාවේදී මං අම්මා ගාවට ගිහිල්ලා ඇහුවා අම්මා මම දැන් දේශනයකට යන්න ඕනේ 6 වසරේදී. අම්මා මට කිව්වා මං කව මට ලැජ්ජයි කතා කරන්න දෙන්නේ නැහැ වචනේ නැහැ අම්මා. මගේ අම්මා කිව්වා මයි පුතේ මම 5 වෙනි පොලිමේ ඉන්නවා වේදිකාවට එහා තියෙන ඔය ඔඩියන්ස් එකේ 5 වෙනි පොලිමේ ඉන්නවා. මයි පුතා කිසි කෙනෙක් දිහා බලන්න එපා. මගේ දිහා බලන්න දේශනය කරන්න. අදත් මට මේ ඉස්සරහා මේ ඉන්න අය නෙවෙයි මැති ඇමතිවරු හිටියොත් පේන්නේ නැහැ. මට සියල්ලම පේන්නේ මගේ අම්මලා වගේ මේ අය. එක ළමයෙක් ලියනවා ගුරුතුමියක් කිව්වා මේ ළමයාට එයාගේ චිත්‍රය දිහා බලලා චිත්‍රයක නිර්මාණයක් කරන්න කියලා. මේ ළමයා අර චිත්‍රය දිහා බලලා නිර්මාණය කරනවා. ඔයාගේ චිත්‍රයේ තරම් මගේ චිත්‍රයේ ලස්සන නෑ තමයි. ඔයාගේ චිත්‍රයේ තියෙන හරි අපූර්ව පිරිච්ච බවක්. කැරකෙන පුටු විදුලි පංකා හරිම තාත්විකයි ඒවා. එතකොට මේ වාගේ අම්මා වෙන්න ඇති. උසටම ගැලපෙන මහතක් තියෙන සුදුවට ඉන්න අය නිසා චිත්‍රය තවත් ලස්සන වෙලා. එතකොට මගේ චිත්‍රය තනිකරම තේවත්තක් විතරයි. ඔයාට පේනවද මෙතන පුංචි ගෑනු කෙනෙක් ඉන්නවා. කෙට්ටුවට තියෙන ඒ ඇඟට පැන්සලෙන්වත් මස් දාන්න හිතුන්නේ මට. පැන්සලෙන් අදිද්දි සුදු පාටට තිබිලා පස්සේ මම පැන්සලෙන් කළු පාට ගෑවම කැත වුණාට ඒ තමයි මම මේ ලෝකේ දැකපු ලස්සනම ගෑනු කෙනා ඒ මගේ අම්මා. මගේ අම්මත් මේ වෙලාවේදී කකුල කපලා හිටියත් මට එන හැම දෙයකදීම මතක් වෙන්නේ මගේ අම්මා. මේ ගීතයට අමතරව මට මතක් වෙන එකම ගීතය තමයි ඔබට මං මෙතනදී සටහන් කළ යුතු දේ. දවසක් මං ඇවිදින් මගේ අම්මා ගාවට බඩගිනි කියලා අඬනකොට මගේ අම්මට කන්න දෙන්න කිසි දෙයක් තිබුණේ නැහැ. කව්පි කරල් වගේ පුච්ච පුච්ච මට කන්න දුන්නා කව්පි කරල් 20ක්. මට බඩ පිරුණේ නැහැ. මම ඒකම ගීතයක ලිව්වා ලාම්පු දැල්ලෙන් කරල් පුලුස්සා ලුණු කඳුලට මුසු කර ඇට කැව්වා. අදත් තුන් යමේ යටිහිත අවදිව මය අම්මේ මම ඒ රස හෙව්වා. මං කොහෙවත් දැකලා නෑ තව වෙනකන් මගේ අම්මා දුන්නේ රසම රස කව්පි කරල් වල රස මං දැකලා නෑ. අප්පච්චි කොහෙන්දෝ ගෙනල්ලා ඇවදින් දුන්නා හාල් ටිකක් මයි කොල්ලට ඔක තම්බලා දීපන් කියලා. මං දැක්කේ මගේ අම්මා හාල් ගරනවා වතුරෙන් නෙවෙයි. කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා සුසුම් හෙලාගිනි දලුගෙන ලිප මොලවන අම්මා වෙල් දෙනිවල ඇවිද ගොසින් වෙරළුගේ නැත් අම්මා ඉනි වැට ළඟ බලා හිඳි අපි එන තුරු අම්මා. ඒකයි අවසානයේ සේකර ලියන්නේ ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තුන් හිරියපන් කොළ යොදා කුකුළු සායම් රතුහා කොළ වියානෙක විසිතුරු රටා පැදුරු. හන්තායන්ට පානහඳ ගීතයත් එක්ක ලොකු දෙයක් බැඳිලා තියෙනවා. ලොකු කතාංගයක් තියෙනවා. උසස් පෙළ පන්තියක ධම්මික බණ්ඩාරස උපකාරක පන්තියක සිංහල කරලා ඉන්න කාලේ
විවේකයක් දුන්නම එක ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එක බත්පත බෙදාගෙන කනවා. ගෑනු ළමයා තමයි බත්පත ගේන්නේ. පිරිමි ළමයා දුප්පත්ලු. ඉතින් මෙහෙම ඉන්නකොට මේකට ධම්මික සර් මොකුත් කිව්වේ නැහැ. මොකද ඒක නීති විරෝධී වැඩක්වත් රාජ්‍ය විරෝධී වැඩක්වත් නෙවෙයි ෆාදර්. ඒ නිසා ඒකට මොකුත් කිව්වේ නැහැ. මෙහෙම හිටියා. කාලයගේ ඇවෑමෙන් කාලය ගත වුණා. අර ගෑල් ළමයා විශ්වවිද්‍යාලයට නැත්නම් එහෙම නැත්නම් සරසවියට සමත් වුණා. අර කොල්ලට යන්න බැරි වුණා. ධම්මික බණ්ඩාර සර් ගාවට ඇවිදින් කිව්වා වැඳලා සර් මම විශ්වවිද්‍යාලයට පාස් මට ඒ 4ක් තියෙනවා. කාලයගේ ඇවෑමෙන් අර කොල්ලා සර්ට අමතක වුණා. ටික ටික යනකොට ගෑල් ළමයා සර්ට අමතක ගාලා යන්නට ඇති. කොහොමත් නමුත් ඒ ගෑල් ළමයා කැම්පස් එකට ගියා. කොල්ලට යන්න බැරි වුණා. කොහොම කාලයක් ඉන්නකොට ධම්මික බණ්ඩාර සර් කුමක් හෝ ලිපියක් ලියමින් ඉන්න වෙලාවේදී ධම්මික බණ්ඩාර සර්ට ඇහෙනවා හුලවාලි චිත්‍රපටියට ධර්මසිරි ගමගේ විසින් රචිත සුනිල් එදිරිසිංහ සර් ගායනා කරන කුඩා ගමෙහි මත්දහනේ කියන ගීතය. ඒකේ අවසානම කොටස එන්නේ මෙන්න මේ විදිහට. ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රැට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකි ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි. එතකොටම සර්ට අයාර අතීතේ මතක් වුණාලු. එතනම සර් ලියලා තියෙනවා හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. පසු කාලීනව අර පේලි ටිකත් නිර්මාණය වෙලා. ඉතින් මේකට පසිගාමු තරුණයා මං හිතන්නේ හරි ශ්‍රේෂ්ඨයෙක්. ඔහු බෝධිසත්වෙක්. ඇයි ඇයව ඇතෑරියේ? ඒ සරසවියට ගිය ඇයට ජීවිතේ බොහෝ ලොකු බලාපොරොත්තු තියෙනවා. එයා කැමති උනේ නෑ. බෝධිසත් පෙම්වතා කැමති උනේ නැහැ ඇයට කරදර කරන්නට පිහින් අනින්නට. උඹ යනවනේ මට බැරි වුණානේ. වෛරයක් කරේ නෑ. එයාට ඕනකම තිබුණේ එයාට උගන්වන්නට ඔයා ඉගෙන ගන්නට ඒ පුරහඳ ලස්සනයිද කියලා විතරක් මට ඇවිල්ලා කියන්න. ඉතින් මේ ගීතය අහන හැම වෙලාවකම මගේ අහට කැඳුලක් වුණන්නේ ඇයි කියන එක මම දන්නේ නෑ. මීට වඩා මේ ගීතය ගැන මට ਵਿਚාරයක් කරන්නට බෑ කියලා තමයි මම කියන්නේ. මගේ ආදරණීය තරුණ දරුවෝ ඉන්නවා. තරුණ කෙල්ලෝ ඉන්නවා. මතක තියාගන්න ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්. ඔබට දැන් ලං වෙන කවුරු හරි ආදරය කරන්න ඇවදින් ඔබගේ ජීවිතේ ශරීරයට පමණක් ආදරේ නම් එතන ප්‍රේමයකුත් නැහැ ආදරයකුත් නැහැ. මතක තියාගන්න මම තරුණ දරුවනි මේ වගේ ගීත සියා ගහනක් තව බිහි වෙයි. මම ඇයට ලිව්වා ඊට පස්සේ මගේම ගීතයක් මම ඇයට නිර්මාණය කළා. නුවර කලාවියේ ගමට නැත පායන සඳ බලන්ට ආල වඩන මගේ මේ හිත අරගෙන නුඹ ගොස් ගම රට කලාවැවේ කෙකටිය ගස් යොහොඹු කුසුම් තුරුළු කරන් මතකයි නුඹ ළඟ සිටියා මගේ තුරුලේ සුවඳ දරන් පැරකුම් සමුදුරට උඩින් පායන සඳේ හැඩ බලන්ට සිප ගන්නම් කටුක දිවිය නුඹේ ලෝකේ මල් පිපෙන්ට. මම හිතන්නේ ඔබට මට කියන්න තියෙන විශේෂයෙන් තරුණ දරුවන්ට ආදරය ලිංගිකත්වය එක්ක ගලප ගන්න එපා මගේ රත්තරන් දුවේ. ඔබට යන්න තියෙනවා සොඳුරු ගමනක්. අම්මා අප්පච්චි බලාගෙන ඉන්නවා. මම අවසන් කරන්නේ අම්මා කෙනෙක්ගෙම සෙනෙහසකින් අප්පච්චි කෙනෙක්ගෙම සෙනෙහසකින් කවදාකවත් නිමා වෙන්නට බැරි නිම කරන්නට බැරි එකම සෙනෙහසක් තියෙනවා නම් ඒ අම්මා අප්පච්චිගේ ආදරය. එතනින් එහා ඔබ කවදාකවත් කිසිම තැනකට ජීවිතේ මුල පුරන්නට එපා අනවශ්‍ය ප්‍රේමයකට. ප්‍රේමයේ තුල රාගය නෑ ආදරය තුල පමණයි රාගය තියෙන්නේ. මම ඒක එදා දැනගත්තා. ඒ නිසා මං සියලු දේවල් කැප කළා ප්‍රේමය සහ ආදරය වෙනුවෙන්. හැබැයි අද ජීවිතයේ සියලු දේ ලබාගෙන මම මේ තැන ලස්සනට ජීවත් වෙනවා. මට කියන්න ඕනේ මේ ගැනත්. අපේ මැඩම් හරි සතුටුයි මට ආරාධනා කළා. දේශන දෙකක් කතා කරලා ආවේ. ළමයි හිනස්වලා අඬවලා සියල්ල කතා කරලා ආව නිසා අමාරුයි. ඒ වුණත් කිය යුතුයි මේ ගෑල් ළමයි දකින්නකොට මට හිතෙනවා මං දිව්‍ය ලෝකයකට ඇවිත් ඉන්නේ කියලා.
ඉස්කෝලේට ඉස්සෙල්ලා එනකොට මෙහෙම හිටියේ නෑ. දැන් මේකප් දාලා මෙව වෙලා මට හිතෙනවා අර මේ අපේ ගුරුළු ගෝමින් කිව්වේ ඇත්තද කියලා. ඒ ගෑන් ළමයි මල් වලින්මයි ඉපදුනේ කියලා. හරි මල්ම තමයි. කිසි ගැටලුවක් නෑ. ඒක නිසා මල් වගේ ලස්සන දරුවෝ ආරක්ෂා කරගන්න සියලුම දේ ලස්සන යොහඹු මදු සමයකට යොහඹු පතිවතකට මගේ දරුවන්ට සියලු ආරක්ෂාව ඇතුව යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්